හිතනවා පෞගිය කාලේ මිනිස්සු අතුරුදහන් කරද්දි මරද්දි ඔය ආණ්ඩුව වලින් ඔක්කොම ටික කරද්දි අනිත් අය හිරේ දාද්දි අර ගෝල් ෆේස් එකට ඇවිල්ලා රනිල්ගේ ආණ්ඩුවේ ගහද්දි ඔය ඔක්කොම සද්ද වහලා හරියට සතුටින් හිකි ගාලා hina වෙවි හිටියනේ ජොලියට. ඉතින් අපි කියනවා දැන් මේ බොරුවට එකතු වෙලා මේ පලිගන්නවා කියලා කෑ ගහන්න නැතුව කොන්දක් තියෙනවා නම් ගිහිල්ලා ඒවට මූණ දෙන්න. කොන්දක් තියෙනවා නම් ගිහිල්ලා ඒවට මූණ දීලා ඒවට අදාළ මැදිහත් වීම කරන්න කියන එක තමයි අපි ගොඩක් අයට කියන්නේ. තව එකක් තියෙනවා. දැන් අපි දකින්නේ විපක්ෂයේ විදියට වැඩකට යුතු කරගෙන යන්නේ ඔයා. එතකොට මේ විපක්ෂයක් දෙද්ද රටේ? අපිටත් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි විපක්ෂයක් කොහෙද තියෙන්නේ කියන එක. ඇත්තටම ලංකාවේ විපක්ෂය කියලා අපි පේනවා දැන් ගොඩක් අය බොරුවට තැන් තැන්වල කියවනවා. ඇත්තටම ලංකාවේ විපක්ෂයක් නැහැ. විපක්ෂයක් නම් ආණ්ඩුවේ අඩුපාඩු හරියට දැකලා ඒවට අදාළ සැලකිය යුතු මට්ටමේ දැනෙන දේශපාලන විවේචනයක් දෙන්න ඕන. දැන් මේ විපක්ෂය ගේන දේශපාලන විවේචන මොනවද? මේ විපක්ෂය ගේන දේශපාලන විවේචන වල තියෙනවා ජනාධිපතිතුමාගේ ඇඳුමේ බොත්තම දාපු විදිය වැරදි. ඒක මාර විහිළු විවේචනයක්නේ. ඊට පස්සේ හරිනේ අගමැතිතුමිය ඇඳගෙන ඉන්න ඇඳුමේ අඩුපාඩු. ඒ වගේම ආණ්ඩුවේ ඇමතිවරු කතා කරන භාෂා විලාශයේ ප්‍රශ්න. ඉංග්‍රීසි භාෂා දැනුම සම්බන්ධ ප්‍රශ්න. ඕවා තමයි ලංකාවේ විපක්ෂයට තියෙන ප්‍රශ්න. අපිට නම් තියෙන ප්‍රශ්න ඕවා නෙමෙයි. මේ ජනතාව ආපදා වලින් පීඩාවටපත් වෙලා ඒවට විසඳුම් ඉක්මනට හම්බෙන්නේ නැති ඒවා. අර IMF කොන්දේසි නිසා පීඩාවටපත් වෙලා ඉන්න ඒවා. ඉස්කෝල වැහෙන ඒවා. අර ඉන්දියාවත් එක්ක අත්සන් කරපු ගිවිසුම් නිසා අපේ ස්වෛරීත්වයට වෙන බලපෑම. ඒවා තමයි අපිට තියෙන ප්‍රශ්න. හැබැයි ලංකාවේ ඉන්න විපක්ෂය කිසිම විදිහක දැනෙන දේශපාලන විවේචනයක් ගේන්න සමත් නැහැ. විපක්ෂය දැන් ඉන්න තැන තමයි ආණ්ඩුවට විරුද්ධව කොහේ හරි තැනක කට්ටියක් එකතු වෙනවා නම් 4-5 දෙනෙක් එකතු වෙලා කැරම් ගහන තැනක හරි ආණ්ඩුව සම්බන්ධ විවේචනයක් ගන්නවා නම් මේ විපක්ෂයේ ඉන්න විපක්ෂ නායකතුමා හරි කවුරු හරි අය ගිහිල්ලා මරු නියම පොට් එකක් හම්බුණා ආණ්ඩුව ගැන විවේචන ගන්න එහෙනම් අපිත් ගිහිල්ලා මෙතනිමු කියලා සෙට් වෙන විදිහට තමයි විපක්ෂ භාවිතාව තියෙන්නේ. අපි හිතනවා ඒක ටිකක් එකක් වීරුසාගත. අනිත් එක තමයි මේ විපක්ෂය හොඳයි ලංකාවේ අර ගම්වල ගොවිතැන් කරද්දී රටේ ජනතාව දන්නවා ගොවිතැන් කරද්දී ගොවිතැන පාලු කරන්න වගාව පාලු කරන්න එනවා සත්තු කුරුල්ලෝ විවිධ සත්තු ඌරෝ ඊට පස්සේ ගත්තම හාවෝ ඉත්තෑවෝ වලි කුකුලෝ ඊට පස්සේ ගත්තම විවිධ සත්තු වෙනවනේ කුරුල්ලොත් එනවා. මේ කුරුල්ලෝ බය කරන්න ගම්වල කරන උපක්‍රමයක් තමයි පඹේක් හදලා හිටවනවා කුඹුරේ නැත්තම් වගාවේ පඹය හිටෙව්වට පස්සේ අර වටේ පිටේ ඉන්න සත්තු බය වෙලා එක්කෝ එන්නේ නැතුව ඉන්නවා නැත්තම් හානිය අවම වෙනවා. ඉතින් ලංකාවේ මේ ඉන්නේ විපක්ෂයයට අපිට කියන්න තියෙන්නේ ආණ්ඩුවට දැනෙන දේශපාලන විවේචනයක් ගෙනල්ලා දේශපාලන කඳවුරක් ගොඩනගන්න අමාරු නම් ඉතින් අර ගම්වල වගා භූමි වල තියෙන හිදැස් පඹයෝ හිටවන්න ඒ පඹයෝ හිටවන්න තියෙන හිදැස් වල හිටෙව්වා නම් හොඳයි කියන එක තමයි අපිට හිතෙන්නේ. ඒ අඩුපාඩු ටික පිරෙව්වා නම් මොකද දැනෙන